ගෙදරටම ඇවිල්ලා සුජානිට කරලා ගිය දේ මම ලේසියෙන් අතාරින්නේ නැහැ. සුජානි මහරෑ බිමල් කියලා බෙරිහන් දුන්න හැටි කොහොමද මම අමතක කරන්නේ? මෙච්චර කාලයක් අපි මේක හංගගෙන හිටියේ එයාලට තියෙන ගෞරවය නිසායි. ඒත් දැන් මේක මුළු ලංකාවම දැනගන්න ඕනේ. සුජානි මේනකාට සිදු වුණු සංවේදී ඉරණම ගැන මෙලෙස බිමල් විසින් ප්‍රථම වරට පුවත්පතකට හෙළිදරව් කර තිබුණා. උපුටා ගැනීමක්. ගෙදරටම ඇවිල්ලා කාලා බීලා පාටි දාලා ගිය මිනිස්සු සුජානිට මේ වගේ දෙයක් කරයි කියලා මම හීනකින්වත් හිතුවේ නැහැ. මෙච්චර කාලයක් එකට ඉඳලා තාමත් අපිට තේරුම් ගන්න බැරි තැන් තියෙනවනේ. කොටින්ම කිව්වොත් කන්න බොන්නේවත් නැතුව සුජානි මනසින් වැටිලා අවුරුදු ගාණක් කාමරයක් ඇතුලේ ඉඳගෙන එළියටවත් බහින්නේ නැතුව මුළු ජීවිතේම විනාශ කරගත්තා. අපි දෙන්න කොච්චර ආදරින් හිටියත් හොඳ මොන පෙන්නගෙන හිටපු මිනිස්සුම දුන්න බලපෑම තමයි සුජානිගේ මනස මේ තරම් වටන්න හේතු වුණේ. සුජානි නින්දෙන් පවා බය වෙලා කෑ ගහනවා. සුජානිට දැන් වයස අවුරුදු 48ක්. මට අවුරුදු 50ට ලබන්නේ. සුජානිට බලපාපු දැඩි මානසික තත්ත්වය නිසා දැන් කලාවෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා ඉන්නේ. දරුවෙක් නිසා අපි දෙන්නටම කොච්චරනම් හිත රිදීම් වෙලා ඇද්ද? අපේ ගෙවල් වල ඇවිල්ලා කාලා බීලා ගිය මිනිස්සුම තවත් මිනිස්සු එක්ක අපිට දරුවෝ නැහැ කිය පද හදලා කරපු මානසික බලපෑම නිසා දරුවෙක් ගැන හිතනවට වඩා සුජානි අවුරුදු ගාණක් වැය කළේ එයාගේ මානසික පීඩනයට බෙහෙත් කරන්න. ඉතින් මේ නිසා ඇත්තටම අපිට දරුවෙක් ගැන තියෙන ආසාවත් නැති වෙලාම ගියා. දැන් නම් අපිට ඕනම දෙයක් අපිව දැන් ඒවට වටන්න බෑ. ඒත් නිකුරුනේ ගෙවිලා ගිය කාලය අපිට ආපහු ගන්න බෑනේ. මං ඉල්ලන්නේ කාවත් ওই විදිහට මනසින් වටන්න එපා කියලයි. ඒක හරිම පව් වැඩක්. උපුටා ගැනීම අවසන්.